ඔයාලා කැමතිද පුංචි ගේම් එකක් ප්ලේ කරලා මේ වගේ ලොකු විශාල මුදලක් හොයන්න. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ තියෙනවා මෙතන 4,98,800ක මුදලක්. ඉතින් මම මේ ගේම්ස් ප්ලේ කරලා සල්ලි හොයාගත්තු ඒවා තමයි. ඉතින් මේවා රුපියල් වලින් තියෙන්නේ. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන් ඇති තරම්. ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නන්නම් කොහොමද ගේම්ස් ප්ලේ කරන්නේ, කොහොමද මේ ගිණුමක් හදන්නේ, කොහොමද ලංකා බැංකුවලට සල්ලි ගන්න, කොහොමද මේකට සල්ලි දාන්නේ. ඒ සම්පූර්ණ විස්තරේ මගේ මේ YouTube channel එකෙන් ඕගොල්ලන්ට වීඩියෝ සීරීස් ටික ඉදිරියට ගේනවා. ඉතින් අද මම ඕගොල්ලන්ට ගෙනාවේ මේ ගේම් ප්ලේ කරලා මම මේ හොයාගත්ත විදිහට මේ ගේම් ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ගිණුමක් හදන්නේ කොහොමද කියලා. සාර්ථකව සල්ලි ගන්න පුළුවන් විදිහට තමන්ටම කියලා ගිණුමක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ සීරීස් එක තමයි අද ඔයගලන්ට ගෙනා වීඩියෝ එක. ඉතින් අපි වැඩි විස්තර නැතුව ගිණුමක් හදන්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් මම ඔයගලන්ට කෙටියෙන් පෙන්නන්නම් මේකේ අපි විත්ඩ්‍රෝල් මුදල් ආපසු ගන්න මෙතඩ් මොනවද? කොහොමද අපි සල්ලි ගන්න ලංකාව බැංකුවට සල්ලි ගන්න කොහොමද කියලා මම ඔයගලන්ට කෙටියෙන් පෙන්නන්නම් ගිණුමක් හදන්න කලින්. අපිට සල්ලි ගන්න තියෙන ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ iPay හරහා අපේ බැංකුවට සල්ලි ගන්න පුළුවන් සම්පත් විශ්ව තියෙනවා BOC කෙලින්ම බැංකුවට සල්ලි ගන්න පුළුවන් easy cash හරහා අපිට සල්ලි ගන්න පුළුවන් UPay හරහා ඒ වගේ ගොඩාක් මෙතඩ් තියෙනවා ලංකා මෙතඩ් මේ ඔක්කොම තියෙන්නේ හරිද ලංකා මෙතඩ් තියෙනවා ඔයගලන්ට බැංකුවට සල්ලි ගන්න පුළුවන් මේ විදිහට මතක තියාගන්න අපි මේකේ සල්ලි දාන මෙතඩ් එක සල්ලි දාන එකකින්ම තමයි අපිට සල්ලි ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි iPay හරහා අපිට මේක සල්ලි දැම්මොත් iPay හරහා සල්ලි ගන්න පුළුවන්. ඉතින් අපි මේ විස්තර ඉදිරියට කතා කරමු. ඉතින් ඔයගලන්ට මම මේ මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් අපිට මේකේ ක්‍රිප්ටෝ කරන්සි හරහාත් අපිට මේකේ ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. හරිද ක්‍රිප්ටෝ කරන්සි හරහාත් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි සාර්ථකව මේ ගේම්ස් ප්ලේ කරලා මුදල් හොයන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ සාර්ථකව අපේ නමටම කියලා ගිණුමක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් යාළුවනේ මම පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා ඇති ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න ඕනේ ලින්ක් එක. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ ලින්ක් එක. ඒ ලින්ක් එක හරහා આવොත් ඔයගොල්ලන්ට බෙනිෆිට් ගොඩක් ගන්න පුළුවන්. ඒක මම ඔයගොල්ලන්ට ඉදිරියේදී කියන්නම්. ඒ දාලා තියෙන ලින්ක් එක හරහා ලින්ක් එක ක්ලික් කරේ ගාම මේ වගේ වෙබ්සයිට් එකට එන්නේ. හරිද? දැන් අපිට තියෙන මේ ගිණුමක් හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මම මේක පැහැදිලිව පෙන්නන්නම් මේක ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙන ලොකු ඩිපොසිට් බෝනස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. වෙනම ඔයගලන්ට ෆී ස්පින් ඒව මම ඔයගලන්ට පැහැදිලි කරන්න ඉදිරියේදී මේ විදිහට ඔයගොල්ලෝ ගිණුම හදා ගන්න. හරිද? ඉතින් මේ වගේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ වෙබ්සයිට් එකට එනවා. හරි. ඊට පස්සේ යාළුවනේ ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකේ නේ ඔයගොල්ලෝ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ දැන් අපට පුළුවන් සාර්ථක මේ ගිණුමක් හදා ගන්න. මේ විදිහට හදා ගන්න. මෙතන ඉතින් වැල්ලා තියෙන්නේ ෆෝන් කියලා ඒක නැතුව මෙන්න මෙතන ඊමේල් කියන එක ක්ලික් කරන්න. ඊමේල් කියන එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන දෙනවා ඕගොල්ලන්ගේ විස්තර ටික දෙන්න. ඉතින් ඕගොල්ලන්ට ෆස්ට් නේම් එක, ඊගාවට සර්නේම් එක, ඊගාවට ඕගොල්ලන්ගේ පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ට දෙන්න. හරිද? දීලා next බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ next බටන් එක ක්ලික් කරන්න. next බටන් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඕගොල්ලන්ට ෆෝම් එකක් එනවා. හරිද? මෙතෙන්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් දෙන්න ඕනේ මෙන්න මෙතන country එක ශ්‍රී ලංකා කියලා තෝරලා එහෙමම ඇති. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයගොල්ලෝ දෙන්න ඕනි ඔයගොල්ලන්ගේ පළාත. හරිද? ඉතින් ඔයගොල්ලන්ගේ පළාත මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මම ඉතින් සබරගමුව දෙනවා. ඊගාට ඔයගොල්ලන් city එක මෙතෙන්ට දෙන්න පුළුවන්. හරිද? city එක ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ city එක ඊට පස්සේ ඕගොල්ලන්ගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් මෙතෙන්ට දෙන්න. බිංදුව නැතුව දෙන්න. ඊට පස්සේ මේ next බටන් එක ක්ලික් කරන්න ඕනේ. next බටන් එක ක්ලික් කරලා පස්සේ ඔන්න ඕගොල්ලන්ට ඊගාව ෆෝම් පුරවන්න එනවා. ඉතින් ඕගොල්ලෝ මේ වෙබ්සයිට් එක සැරින් සැරේ ලොග් ඉන් එපා. ඕගොල්ලෝ ඉතින් ගේම් ප්ලේ කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ මෙතන තියෙන ඕගොල්ලන්ගේ කරන්සි එක ඕගොල්ලෝ පාවිච්චි කරන කරන්සි එකෙන් කොහම LKR දෙන්න රුපියල්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දෙන්න ඕනේ. මතක හිටින පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දෙන්න. ඒ පාස්වර්ඩ් එකම නැවතත් මෙතෙන්ට දෙන්න. හරි. ඊට පස්සේ යාළුවනේ මේ ටික පිරෙව්වට පස්සේ ඊට පස්සේ මෙන්න මේ විදිහට පිරෙව්වට පස්සේ පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ මෙන්න මෙතන ප්‍රොමෝ කෝඩ් කියලා දෙනවා. මේක වැදගත්. ඕගොල්ලෝ අනිවාර්යෙන් මෙතෙන්ට දෙන්න ඕනේ මේ මම මේ දෙනවා විදිහටම job lk කියලා. මෙන්න මේ විදිහට
මේ විදිහටම ඉතින් මම දීලා තියෙන විදිහ job lk කියලා දෙන්න මේ විදිහටම job lk jb job lk ඒ විදිහට දීලා මේ register button එක click කරන්න. හරි. register button එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට පොඩි captcha එකක් එනවා fill කරන්න. මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ ඉර තියෙනව නේද? මේ ඉර click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න මේ බෝලේ එහෙම යනවා. මෙන්න මේ බෝලේ මෙන්න මේ මැදට ගේන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට successful කියලා වැටෙනවා. success කියලා වැටෙනවා. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන් ගිණුම සාර්ථකව රෙජිස්ටර්ලා අවසන්. දැන් ඕගොල්ලන්ට අනිවාර්යෙන් මෙන්න මෙතන my account කියන ක්ලික් කරන්න. my account එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන්න සාර්ථක ඕගොල්ලන්ගේ ගිණුම හදලා අවසන්. හරිද? හදලා අවසන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් deposit method එක නේ වෙබ්සයිට් එක හරහා. දැන් ඕගොල්ලෝ Android ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ට ලේසි යාළුවනේ මේකේ ඇප් එක ගන්න එක. දැන් මේ සයිට් එකේනේ අපි ඉන්නේ සයිට් එක කරා තමයි ගිණුම හදන්න ඕනි. හදලා විලා ඕගොල්ලෝ දැන් මේකේ ඇප් එක ගන්නවා නම් ඕගොල්ලන්ට ගොඩාක් ලේසි. මේ වෙබ්සයිට් එකේ. ඉතින් මම ඇප් එක ගන්න විදිය ඕගොල්ලන්ට කියා දෙන්නම්. හරියන ඔබ දැන් ගිණුම හැදුවට පස්සේ ඒ විදියට සයිට් එකට ගියාට පස්සේ ඕගොල්ලෝ දුන්නේ ඊමේල් එකට කන්ෆර්ම් කරන්න ඊමේල් එකක් එනවා. ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ ඊමේල් එක ගිහලා චෙක් කරන්න. චෙක් කරාට පස්සේ මෙන්න මෙයාගේ එනවා මේ වෙබ්සයිට් එකේ ඕගොල්ලන්ට කන්ෆර්ම් කරන්න ඊමේල් එක. ඒ කියන්නේ කන්ෆර්ම් රෙජිස්ට්‍රේෂන් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ ඊමේල් එකට ගිහිල්ලා. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ගේ account එකේ ඊමේල් එක වෙරිෆයි වෙන්නේ. හරිද? ඔන්න දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඊමේල් එක වෙරිෆයි වුණා කියලා පෙන්නනවා. නැවත සයිට් එකකින් ඕපන් වෙලා. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මෙතනින් බෑක් වෙලා ඔයගොල්ලන්ට මේකේ ඇප් එක ගන්නව නම් Android app එක ගන්නව නම් මෙතන මෙනු එකට ගිහිල්ලා මෙනු එකට ගිහිල්ලා යාළුවනේ මෙන්න මෙතන තියෙනවා යටම මොබයිල් ඇප්ලිකේෂන් කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට Android වලට app එක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන iOS වලටත් තියෙනවා Android වලටත් තියෙනවා. ඉතින් හුඟක් දෙනේ Android නේ පාවිච්චි කරන්නේ. මම පාවිච්චි කරන්නේ Android. මෙන්න මෙතන Android කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ API එක මේ වගේ download කරගන්න පුළුවන්. download වුණාට පස්සේ මේ API මේ app එක install කරගන්න. install කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ පෙන්නනවා app එක. ඊට පස්සේ අරන ඕගොල්ලෝ app එක install කරලා open කරාට පස්සේ මේ වගේ තමයි මේ site එකේ app එක පෙන්නන්නේ. app එකට ආවට පස්සේ ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වගේ. ඉතින් මෙන්න මෙතන login button එක ක්ලික් කරන්න. දැන් අපි ගිණුමක් හදලා අවසන්නේ. ඉතින් මේ වගේ login button එක ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්නනවා ඕගොල්ලන්ගේ අර දුන්න register වෙන්න දුන්න email address එක මෙතෙන්ට දෙන්න. හරිද? ඊට පස්සේ මෙතෙන්ට ඕගොල්ලෝ දුන්න password එක දීලා login button එක ක්ලික් කරන්න. තියාන ඔයගොල්ලෝ login button එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන දැන් මම login button එක ක්ලික් කරනවා. මගේ ගිණුමට දැන් අලුතෙන් හදපු ගිණුමට log වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔයගේ ඉස්සෙල්ලාම login වුණාට පස්සේ deposit method එක තමයි පෙන්නන්නේ. ඉතින් මම මෙතනින් back වෙනවා මේ වගේ. උඩින් back වුණාට පස්සේ අපේ balance එක 0. රුපියල් වලින් පෙන්නන්නේ. දැන් සාර්ථකව ඕගොල්ලන් ගිණුම හදලා අවසන්. දැන් ඕගොල්ලන්ට මේකේ මුදල් තැන්පත් කරලා ඕගොල්ලන්ට සාර්ථකව මේකේ ගේම්ස් පේ කරන්න පුළුවන්. ගේම්ස් පේ කරලා ගේම් පේ කරලා ඇති තරම් සල්ලි වල ඩිපොසිට් කරේ මෙතෙට තරව ඔයගොල්ලන්ට විත්ඩ්‍රෝල් ගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කට්ටිය බොහෝ දෙනෙක් ඇති මේ වීඩියෝ එක බලනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම කියා දීපු විදිහට ගිණුම හදා ගන්න පුළුවන්. හදාගෙන අවසන් වෙලා යාළුවනේ මම ඉදිරියට ඔයගොල්ලන්ට වීඩියෝස් ගෙනවා මේකේ සාර්ථකව අපි ඩිපොසිට් එකක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේකට මුදල් තැන්පත් කරන්නේ කොහොමද ලංකාවේ ඉඳන්? ඒ වගේම මේකේ ගේම්ස් පේ කරන්නේ කොහොමද? මේ ගේම් පේ කරලා සල්ලි හොයන කොහොමද? විශාල මුදලක් හොයන්න කොහොමද? මම හොයනවා වගේ. ඊට පස්සේ මේ මුදල් අපේ බැංකුවට සල්ලි ගන්නෙ කොහොමද? එතකොට මේකේ අපිට ප්‍රසාද දීමනා මොනවද තියෙන්නේ? ඒ හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට එක එක වීඩියෝස් ගෙනවා මං ඉදිරියේදී. හරිද? අලුනේ ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ සාර්ථක ගිණුම හදලා අවසන්නේ ඇප් එකත් අරන් ඔයගොල්ලෝ ලොග් ගිලත් අවසන් දැන් ඔයගොල්ලන්ට මම KTM පෙන්නන්නම් මේකේ සාර්ථකව අපි මේකට මුදල් තැන්පත් කරන්නේ කොහොමද කියලා මෙන්න මෙතන තියෙනවා ධන ලකුණ ඔයගොල්ලන්ගේ RS RE ඒ කියන්නේ රුපියල් තියෙන තැනින් ධන ලකුණ එක්කාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ payment method ටික ඉතින් ඔයගොල්ලෝ IP හරහා ඩිපොසිට් එකක් කරනවා IP තෝරගත්තා
iPay තෝරගත්තාම ඕගොල්ලන්ට අවම මේක රුපියල් 300 ඉඳන් ඕගොල්ලන්ට ඩිපොසිට් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ බැංක් එකෙන්. ඉතින් iPay නම් LOLC කම්පැනි එකේ ඉතින් ඕගොල්ලන්ට iPay ගිණුමක් හදාගන්න පුළුවන් සාර්ථකව. ඒකට ඕගොල්ලන්ගේ බැංක් account එක link කරලා ඕගොල්ලන්ට මේක transfer කරන්න පුළුවන්. ඉතින් කෙටියෙන් කිව්ව රුපියල් 300 ඉඳන් ඕගොල්ලන්ට මේක අත්දැක බලන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන්. 300ක් රුපියල් දාලා මේක ගේම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. ඉතින් ඕගොල්ලෝ රුපියල් 300ක් දැම්මට පස්සේ මෙන්න මෙතෙන්ට ඕගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක iPay නෝ ෆෝන් නම්බර් එක දෙන්න තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන් ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න තියෙනවා. පේමන්ට් එක කරාට පස්සේ පේමන්ට් එක කරන්න ඕනේ මෙන්න මේ ෆෝන් නම්බර් එකට. ඉතින් iPay හරහා අපි ගනුදෙනු කරන වැඩි හරියක් අපේ ෆෝන් නම්බර් එකට රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බර් එකට අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ලේසියක් තමයි ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ transfer ID එක මෙතෙන්ට දීලා confirm ක්ලික් කරා. සුදු ඔයා බලා ඒ විදිහට ඕගොල්ලන් සාර්ථක ඩිපොසිට් එක කරගන්න පුළුවන් iPay හරහා. සම්පත් විශ්වත් ඕගොල්ලෝ ගත්තොත් එහෙම සම්පත් විශ්ව ගත්තා. ඒකෙත් ඕගොල්ලන්ට අවම රුපියල් 300 ඉඳන් මේක ඩිපොසිට් එකක් කරන්න පුළුවන්. මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒක නම් මෙන්න මේ account number එකට සල්ලි transfer කරන්න තියෙන සම්පත් විශ්ව online app එක හරහා ඔපනම 1,50,000ක් වෙනකන් transfer කරන්න පුළුවන්. ඒ විස්තර ටික දීලා screenshot එක දුන්නා confirm කරාට පස්සේ විනාඩි 5ක් ඇතුළත ඕගොල්ලන්ට මේකේ මුදල් ටික ඕගොල්ලන්ගේ balance එකට එකතු වෙනවා. හරිද? ඊට පස්සේ ඒකෙන් බෑක් වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට ඊළඟ මෙතනට BOC ගත්තාම BOC බැංක් එක හරහා ඔන්ලයින්. ඔයගොල්ලන්ට ඒකේ රුපියල් 300 ඉඳන් අවම මේකේ ඩිපොසිට් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න easy cash වුණුත් එහෙමයි. crypto currency වුණුත් එහෙමයි. ඉතින් මේ තියෙනවා බැංක් People's Bank තියෙනවා, LOC Bank තියෙනවා, HNB Bank තියෙනවා. ඒ වගේම Skillnetලා ඒ වගේ ගොඩක් payment method තියෙනවා. හරිද? ඉතින් ඔයගලන්ට මේ වගේ ඩිපොසිට් එක කරලා යාළුවනේ ඔයගලන්ට සාර්ථකව මේක ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මුදල් ගන්නකොට මෙන්න මෙතන තියෙනවා මෙනු බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා settings icon එක. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා withdrawal button එක. අර ඩිපොසිට් කරන method එකම තමයි withdrawal method ටිකක් පෙන්වන්නේ. ඉතින් ඕගොල්ලන්ට withdrawal එකක් ගන්නවනේ මෙතන දැන් iPay හරහා ඕගොල්ලෝ withdrawal එකක් ගන්නවනේ මම මේ කෙටියෙන් කියන්නේ රුපියල් 600 ඉඳන් අඩුම withdrawal එකක් ගන්න පුළුවන් උපරිම 75000ක් වෙනකම්. ඉතින් ඔයගොල්ලෝ iPay යන iPhone number දුන්නා confirm කරා. එච්චරයි. සම්පත් විශ්ව ගත්තොත් සම්පත් විශ්වත් එහෙමයි. සම්පත් විශ්ව වල රුපියල් 600 අඩුම withdrawal එක උපරිම රුපියල් 75000ක් වෙනකම් පුළුවන්. අඩුම රුපියල් 600 ඉඳන් බැංක් එකට සල්ලි ගන්නත් පුළුවන්. ඒ විදිහම තමයි. ඉතින් ඕගොල්ලෝ මේකේ ඩිපොසිට් කරන මෙතඩ් එක කරාම තමයි ඕගොල්ලන්ට withdrawal ගන්න පුළුවන්. ඕගොල්ලෝ උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලෝ මෙතඩ් ගොඩකින් ඒ කියන්නේ iPay වලින් සම්පත් විශ්ව වලින් BOC account එකෙන් easy cash වලින් UPay වලින් crypto currency වලින් ඕගොල්ලෝ මේක ඩිපොසිට් කරොත් ගොඩාක් මෙතඩ් වලින් ඒ හැම මෙතඩ් එකකින්ම ඕගොල්ලන්ට withdrawal මුදල් ආපසු ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? ඉතින් ඕගොල්ලන්ට මේකේ ගොඩාක් දැන් ඕගොල්ලෝ ඩිපොසිට් එකක් කරාට පස්සේ ගොඩාක් ගේම් ප්ලේ කරන්න පුළුවන් මේක සාර්ථකව. ඉතින් මේ වීඩියෝද දික් වෙනවා යන්නේ ඕගොල්ලන්ට ගේම්ස් ප්ලේ කරලා පෙන්නොත් දැන් ඕගොල්ලන්ට සාර්ථකව ගිණුමක් හදන විදිය ඕගොල්ලන්ට මම පැහැදිලිව කියා දුන්නා. පැහැදිලිවම ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි අපහසුතාවයක් වුණා නම් account එක හදන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන් සපෝට් එකේ ඉන්නවා ඉදිරියට. ඉදිරියේදී මම හැකීක්මනේ ඔයගොල්ලන්ට මේක ගේම්ස් ප්ලේ කරන්නේ කොහොමද, මුදල් උපයන්නේ කොහොමද, අහප මුදල් ගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට සාර්ථක වීඩියෝ සීරීස් ඔයගොල්ලන්ට ඉදිරියට ගේනවා. මතක තියාගන්න ඔයගොල්ලෝ අර ප්‍රොමෝ කෝඩ් එක දීලා ගිණුම හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේකේ මේ සාර්ථකව මේ ඩිපොසිට් බෝනස් එකක් ලොකු මුදලක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම පැහැදිලිව පෙන්නන්නම්. ඉතින් යනවා ඔයගොල්ලන්ට සාර්ථකව මෙන්න මෙයාගේ ඔයගොල්ලන්ට ඩිපොසිට් බෝනස් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාර්ථකව මේ විදිහට ඔයගොල්ලන්ට ඩිපොසිට් බෝනස් ගන්න පුළුවන්. හරිද? මේ කියන විදිහට ඉතින් රුපියල් 350යි සිට ඔයගොල්ලන්ට 35000 දක්වා ඔයගොල්ලන්ට මේ 100ට 200ක ඩිපොසිට් බෝනස් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිපොසිට් එකක් තැන්පතුවක් කරාම ඒකට හරියන්න 100ට 200ක ඒ කියන්නේ එකට දෙකක් ඕගොල්ලන්ට දාන මුදල එකට දෙකක් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ බෙනිෆිට් ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් යාළුවෝ අද වීඩියෝ එක මම නවත්වනවා දික් වෙනවා වීඩියෝ එක. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු සාර්ථකව මේක ගේම්ස් ප්ලේ කරලා ලොකු මුදලක් හොයන්න කොහොමද, සාර්ථක වෙන්නේ කොහොමද, හැකියක්මනින් සාර්ථක වෙන්නේ කොහොමද, ගමනක් යන්නේ කොහොමද, ඒ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට බොහොම කෙටියෙන් ඔයගලන්ට එක දිගට වීඩියෝ සීරීස් එක ගේන්නම්. දැන්ට ඔයගොල්ලෝ ගිනුම හදලා මේ විදිහට තැම්පතුවක් කරගන්න.
තනියෙන් ගේම්ස් ප්ලේ කරන්න යන්න එපා. මම කියා දෙනකන් ඉන්න. දැන්ට ගිනුම හදලා වැඩේ පටන් ගන්න. පොඩ්ඩක් ඕගොල්ලන්ට try කරන්න පුළුවන් සල්ලි දාලා දැම්ම පේ කරන්න යන්න එපා. පොඩ්ඩක් මේ ඕගොල්ලන්ට ගේම්ස් එකෙන් පොඩ්ඩක් බලන්න පුළුවන් ගිහිල්ලා. හරිද? ඊළඟ වීඩියෝ එක මම ඕගොල්ලන්ට සාර්ථකව කියා දෙනවා. ගිනුමේ බැලන්ස් එක එකපාරට අප් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ලොකු මුදලක් හොයන්නේ කොහොමද? මුදල් ගන්න එක හොඳ ලංකා බැංකුවට සාර්ථකව. හරි එහෙනම් අද වීඩියෝ එක නවත්වනවා. සියලුම දෙනාටම good luck.